ළමයි අපි මේ නොදන්න ශ්‍රී ලංකා හැමෝටම දරුවන්ට ලොකු අයට මේ තමයි දැන් රටින්දි කඩන කාලේ දැන් හැදීගෙන ඔන්න අද තමයි ආරම්භ කරන්නේ අපි රටින්දි කඩන්න. ඉතින් මේ තමයි ගහේ කොළ පාට වීගෙන දැන් පැහිගෙන එන දැන් පැහිලා දැන් ඉදලා බිමට හැලෙන්න. දැන් මේවා මේ වගේ කළු පාට වීගෙන එනකොට තමයි මේ විදියට මේවා වේලෙන්න පැණි වෙන්නේ. මේවට සමහර කානා කොහොමද පැණි වෙන්නේ? මේව වේලෙන්න දවස් 3ක් 4ක් අවුව තිබ්බම පස්සේ චොකලට් පාට වෙනවා. චොකලට් පාට වුණාට පස්සේ බෝතල් ටින් වල බැරල් වල දැම්මම පැණි වේලෙනවා. ඉතින් මේව දවස් 3යි 4යි වේලන්නේ පැණි ගණන දවස් 3න් 4න්. හොඳටම පැණි නැති වෙන්න නම් කල් තබා ගන්න මාස 4 5 අවුරුදු ගණන් හොඳට වේලෙන්න ඕනේ පැණි හිඳින්න. ඕක තමයි ඉතින් සිද්ධිය. ඔන්න දැන් රටින්දි කඩන කාලේ ආරම්භය තමයි දැන් තියෙන්නේ. ඉතින් රටින් කිලෝ 1000 2000 ගේන්න පුළුවන්. ඉතින් දැන් ඉතින් බඩු දාන්න වරායවල් නෑ. කාර්ගෝ නෑ. කොහෙන් වීසි වෙනවද? කොහෙන් කුණු වෙනවද? කොහෙන් නව් පහර වදිනවද? බඩු විනාශ වෙනවද? අපිට සල්ලිත් නෑ බඩුත් නෑ. ඉස්සර රජ කාලේ නෙවෙයි දැන් මේ කාලේ වගේ. දැන් ඉතින් ඔක්කොම සියල්ල අහිමි වීගෙන යන එක නිසා ඉතින් අතේ ගේන රටින්දිම 10ක් වගේ තමයි ඉතින් ඕනම කෙනෙක් අරන් යන්න පුළුවන් කිලෝ එකක්. මොකද ඇඳුම් ටිකක්, චොකලට් ටිකක්, ඇපල් ටිකක් ඔයාලා කිලෝ 30 ඉවරයි. ඒක නිසා වෙන්ද නම් මම බැරල් රටින්දි කිලෝ 1000 2000 දාන්නේ බැරල් කිලෝ 50 බාල්දි දාන්නේ. ඉතින් දැන් ඉතින් ඒව වෙන්නේ නැහැ. රටින්දි තිබුණත් ටොන් ගණන් දාන්න වෙන්නේ නැහැ. දන්නවනේ දැන් වාතාවරණේ පව්විතින් මේවා ඔහේ විනාශ වෙලා යනවා. ඉතින් අපේ රටට අඹ රඹුටන් වගේ තමයි මේ රටට රටින්දි. මේගොල්ලන්ට රටේන්දි අපට අඹ රම්බුටන් වගේ දේවල්නේ අපට වැඩි වෙන්න තියෙන්නේ. පාර දිගේ කුණු වෙලා කැලේ අපත යන්නේ. ඉතින් මේගොල්ලන්ට රටේන්දි. ඕක තමයි ඉතින් කොයි රටටත් එක එක පළතුරු එක එක විදිහේ විවිධාකාර වෙනස්. ඉතින් මේ පළතුරු මේ රටේ උතුම් පළතුරු රසවත් පළතුරු මම නම් මගේ පනේ බරට වැඩිය කනවා මම මේ රටේන්දි වර්ග. අමුයෙන් කහට ගෙඩි ඉදුණ පැණි ඔහේ දිරාපත් වෙලා යාපු දේ මොන වුණත් කන්න ඕනේ. රස සුවඳ ආහාරනේ. ඉතින් ඕක තමයි ඉතින් ජීවිතේ. හරියනම් බුදු සරණයි දීපීටයි. අපේ කට්ටිය නම් ඉතින් අපේ පවුල් වල කට්ටිය නම් ඉතින් මේවා හැදීගෙන උඩ දැකලා තියෙනවා ලංකාවට අරන් එන කොළ පාට ගෙඩි කහ පාට ගෙඩි ඉදුණම අමුයෙන් ඕන විදිහට කන්න රස බලලා තියෙන හිතේ ආසාව යන්න. ඉතින් නොදන්න අය ගොඩක් ඉන්නවා. ඉතින් බොහොම දුකයි අපි ඉතින් බලමු ඉදිරියේදී.